CID එකේ වැඩ කරන හොරෙක් බලන්න යන්ද? මේ ඉන්නේ හොරා තමයි. දවස් ගාණක ඉඳලා අපේ දාස්පෙතිය ගස්වල දැල්ල කනවා. කඳෙන්ම කඩලා අරගෙන කනවා. මෙන්න මෙයාව හොයාගන්න මාර මහන්සියක් වුණේ. දවස් ගාණක් හෙව්වා. හැබැයි හම්බුන්නේ නැහැ. සාමාන්‍ය ව්‍යවහාරයේදී ගොළුබෙල්ලා කියලා කිව්වට මෙයාට කියන්නේ ලිස්සා චැටිනා ෆියුලිකා. ඒක තමයි මෙයාගේ විද්‍යාත්මක නාමය. ලෑන්ඩ් ස්නේල් කියලත් අපි මෙයාව හඳුන්වනවා. අර මම ඔයාලට ඊයේ කියපු ග්ලාස් ස්නේල්ගේ අයියා. එහෙම නැත්නම් අපි කියමු ලොකු තාත්තා කියලා. මොකද සෑහෙන ලොකු ප්‍රමාණයක්නේ මෙයා. එයාට වඩා මෙන්න මේ ලොකු තාත්තා ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේගොල්ලෝ ඉරේ එළියට පොඩ්ඩක්වත් කැමති නැති කට්ටියක්. කවදාකම හරි දැකලා තියනවද ඕගොල්ලෝ දවල් කාලේ මේගොල්ලෝ නිදහසේ එළියේ සැරිසරනවා. කිසිම දවසක මේගොල්ලෝව එළිය දකින්න වෙන්නේ නැහැ දවල් කාලේ නම්. හැම වෙලේම හොඳටම අඳුර වැටිච්ච රෑ වෙලාවට තමයි මේගොල්ලෝ එළියට බහින්නේ. මේගොල්ලෝ ආස අඳුරට. ඒ වගේම මේගොල්ලෝ ගොඩාක් වෙලාවට ජීවත් වෙන්නේ මැරුණු කොළ රොඩු තෙතමනය බහුලව තියෙන මොනවා හරි එකතු වෙච්ච තැනක තමයි මෙයාලා ජීවත් වෙන්නේ. ඇත්තටම මේගොල්ලෝ හැංගෙන තැන් කාටවත් හොයන්නම බැරි තරම්. ඒ වගේම මේගොල්ලෝ වැඩිපුරම බහුලව ව්‍යාප්ත වෙලා තියෙන්නේ වැඩිපුර ජීවත් වෙන්න කැමතිත් තෙතමනය සහිත පරිසර තියෙන දේශගුණික කලාපවල තමයි. ලෝකේ ගොඩාක් රටවල් වලින් මෙයා පලිබෝධකයෙක් කියලා ලේබල් කරලා ඉවරයි. ඒ වගේම සමහරක් රටවල් වල මේගොල්ලෝ ආහාරයට ගන්නවා කියලාත් මම දැකලා තියෙනවා. ඇත්තටම මේගොල්ලෝ අර ග්ලාස් නේල්ලා වගේම තමයි මෙයාලාත් අයිති වෙන්නේ මොලුස්කා ගණයට. මේගොල්ලෝ අවුරුද්දට 5 පාරක් 6 පාරක් අතර ප්‍රමාණයකින් බිත්තර දානවා. ඒ කියන්නේ එක පාරකට බිත්තර 200 බැගින් මේගොල්ලෝ අවුරුද්ද කීප වතාවක් බිත්තර දාන සත්තු කොට්ටාශය. ඒ වගේම මේගොල්ලන්ට ඕනේ නම් පුළුවන් එයාලගේ මේ බිත්තර වලට හොඳ නැති දේශගුණයක් නම් තියෙන්නේ මේ බිත්තර එළියට නොදා එයාලගේ ඇතුළෙම ගබඩා කරගෙන කාලයක් තියාගන්න පුළුවන් හැකියාව මේගොල්ලෝ ගාව තියෙනවා. ඒ වගේම බිත්තර දාලා දවස් 8ත් 21ත් අතර කාලයක් ඇතුළත මේ බිත්තර පුපුරලා මේ පැටව ගොළුබෙලි පැටව එළියට එනවා. ඒ එන පැටව එයාලගේම බිත්තර කටුව අනුභව කරලා තමයි පෝෂණය වෙන්නේ. මුල් මාස කීපේ ඒගොල්ලන්ගේ වර්ධනය හරිම වේගවත්. කටුව ඇතුළේ තියෙන මේ රටාවල් එයාලගේ වර්ධන වේගය, ඒ කියන්නේ වර්ධන අවධිය පෙන්වනවා. අන්න එහෙම සුවිශේෂී ලක්ෂණයක් මෙයාලා ගාව තියෙනවා. ඒ වගේම මෙයාලට හිතකර දේශගුණයක් ඇතුළත මෙයාලා හිතකර පරිසරයක ජීවත් වෙනවා නම් මේගොල්ලන්ට අවුරුදු 5ත් 6ත් අතර කාලයක් පමණ ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ ශාක භක්ෂක